ධනුකරණංචක හඳගමගේ අද මම කොළඹ ඉඳන් චෙම්මනි වලට ආවේ මනුෂ්‍යත්වයේ කාරණාවක් වෙනුවෙන්. ඒ කියන්නේ මේ තරුණ කණ්ඩායමක් විරෝධතාවයක් පටන් ගත්තා චෙම්මනි වල 96 සිද්ධියත් එක්ක ඒ ඇතිවෙච්ච ගැළවිලි සහගත තත්ත්වයක් එක්ක මේ ඇටසැකිලි මතුවීම සහ මලමිනී හමුවීම සම්බන්ධයෙන් සහ ඒවා සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිය ඉෂ්ට නොවී තිබීම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය දක්වන්න රජයට යුක්තිය ඉල්ලලා මේ සම්බන්ධයෙන් බල කරන්න සහ ජාත්‍යන්තර විමර්ශනයක් මේ සිදුවෙච්ච මරණ සම්බන්ධයෙන් සහ මේ සිදුවෙච්ච යුද්ධාපරාධ සම්බන්ධයෙන් අවශ්‍යයි කියන එක සම්බන්ධයෙන් රජයට බල කරන්න තමයි අද අපි මෙම ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද මේ දෙවෙනි දිනය හෙට දිනේ අපි තාම සාමකාමී විරෝධතාවයක් කරන්නට බලාපොරොත්තු වෙනවා සහ UN High Commissioner එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා හමු වෙලා අපි බලාපොරොත්තු වෙනවා ඔහුට මේ සම්බන්ධයෙන් දැනුම් දෙන්න අපිට අවස්ථාවක් ලැබුණොත් ලිපියක් බාර දෙන්න. ඊටම සාමකාමීව නැවතත් 26 වෙනිදා ඉඳන් මේකේ කැණීම් කටයුතු පටන් ගන්නවා. එතකොටවත් මෙතෙක්කල් ඉටු වෙච්ච නැති යුක්තිය ඉෂ්ට කරන්න කියලා අපි තාම ආදරයෙන් සහ ගෞරවයෙන් මේ රජයෙන් ණයද සිටිනවා. මේ චෙම්මනි වල වලදාලා තියෙන යුක්තිය, මේ යුක්තිය එළියට ගන්න කියන එක අපි තාම කරුණාවෙන් මේ රජයෙන් ඉල්ලා සිටිනවා.